පසුපසින් පෙනෙන්නේ ඉතාමත්ම මනරම් රාජ්‍යයක්. ඒ මනරම් රාජ්‍ය ගෝලීය වශයෙන් කරන ලද මැදිහත්වීම් මැද අතිශය බිහිසුණු විනාශකාරී අත්දැකීම් රැසක් එක්ක ගෙවුණු අතීතයක් තිබුණා. විශේෂයෙන්ම සදාම් හුසේන් ඝාතනය කිරීමත් සමග විශේෂයෙන්ම ඔහු න්‍යෂ්ටික අවිසහිතව සිටිනවා කියන කාරණා පිළිබඳ චෝදනා එල්ල වුණා. නමුත් සදාම් හුසේන්ගේ ඉරාකය තුළ මිනිසුන්ට යම් ආකාරයක පහසුකම් සහිත නිදහස්ව ජීවත් වෙන්න පුළුවන් රාජ්‍යයක් එහි පැවතියා. නමුත් ඒ රාජ්‍ය දැඩි ලෙස විනාශයට පත්ව අවසානයේදී එකම සුන්මුන් ගොඩක් බවට පත්ව අවසාන ත්‍රස්තවාදීන්ගේ පාරාදීසයක් පාරාවලල්ලක් ඒ වගේම ඉරාන ආයුධ සහ ඉරාන අරමුදල් මත යැපෙන ත්‍රස්ත කණ්ඩායම් වල එකම ගොදුරක් බවට ඉරාකය පත් වුණා. එහිදී ඇමරිකා හමුදාවන් සමගින් ගැටෙන්නට බොහෝ පිරිස් ආයුධ අතර ගත්තා. අවසානයේදී සදාම් හුසේන් ඇමරිකා එක්සත් ජනපදයේදී ඝාතනය කරද්දී මුළු ලෝකෙම දැස් දල්වාගෙන බලා සිටියේ ඉරාක නායකයාට මේ ඉරණම අත්විය යුතුද? නමුත් අවසානයේදී ඇමරිකා එක්සත් ජනපදයටවත් බටහිර කුමන රාජ්‍යයකටවත් ඉරාකය තුල කිසිදු න්‍යෂ්ටික අවියක් හමු වුණේ නැහැ. එතකොට න්‍යෂ්ටික විශ්වාසයේ මෙහෙයුමක අවසන් ප්‍රතිඵලය බවට පත් වූයේ සදාම් හුසේන්ගේ මරණය සහ ඉරාකය සම්පූර්ණ අරාජික රාජ්‍යයක් බවට පත්වීම. මේ කියන ඛේදනීය සිදුවීම සමස්ත ලෝකයේම ආපසු හැරී බලන විට අපගේ මතකයේ තියෙන කාලවකවානුවේදී අත්විඳි ඉතාමත් අමිහිරි ඛේදවාචකයක් විදිහට සටහන් තැබිය යුතුයි. කෙසේ වෙතත් දැන් වාර්තා වන ආකාරයට ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සැප්තැම්බර් 30 වනදා වන විට ඉරාකයෙන් තමන්ගේ මිෂන් එක අවසන් කරලා නික්ම යාමට නියමිතයි කියන ප්‍රවෘත්තිය ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ ජාත්‍යන්තර මාධ්‍ය මේක වාර්තා කරන්න හේතුව බවට පත්වන්නේ මේ සම්බන්ධයෙන් ඉරාකයේ අග්‍රාමාත්‍යවරයා අලි අල් සයිඩි නිවේදනයක් නිකුත් කිරීමයි. ඉරාක අග්‍රාමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරනවා අලි අල් සයිඩි the fixed and final date for ending the US military mission of the US-led coalition in Iraq and completion of the departure of its forces. ඒ අනුව නිල වශයෙන් සැප්තැම්බර් 30 වනදා වන විට ඇමරිකා එක්සත් ජනපදයේ ඉරාකය තුල ගෙන ගිය හමුදා මෙහෙයුම් අවසන් කරලා ඔවුන් නිල වශයෙන් එදාට ඉවත් වීමට නියමිතයි කියලා තමයි වාර්තා වෙන්නේ. මේ වෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ඉරාක අභ්‍යන්තරයේ කරන ලද හමුදා මැදිහත් වීම ගත්තාම 1,70,000කට ආසන්න වුණු හමුදා සමාජිකයින් ඉරාකය තුල ස්ථානගත කර තිබුණා. ඒ වගේම තමයි දශක දෙකකට ආසන්න කාලයක් පුරා ඉරාකය මේ වන තෙක්ම රැඳී සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ විධානයන් යටතේ. විශේෂයෙන්ම එරට ආණ්ඩු බිහි වුණත් පාලන තන්ත්‍රයන් බිහි වුණත් විශේෂයෙන්ම බොහෝ තැන්වලදී ඇමරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීමේ තැන්වලදී සිද්ධ වෙලා තිබුණා. ඒ වගේම තමයි දැන් ඉරාක අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ සවරින්ටි එකට අපි විවෘතයි. ඒ කියන්නේ ස්වාධිපත්‍යයෙන් යුණු රාජ්‍යයක් බිහිවීම සඳහා වුණු මූලික අඩිතාලම සැප්තැම්බර් 30 වනදාගෙන් පසු අපට අත්වේවියයි කියන විශ්වාසය පවතිනවා කියලා තමයි ඔවුන් සඳහන් කර තිබෙන්නේ. ඒ වගේම තමයි ඔහු කියනවා but US has nothing learned. කිසිදු දෙයක් මේ භූමිය තුළදී ඔවුන් ඉගෙන ගත්තේ නැහැ. සහ ඔවුන්ට කිසිදු දෙයක් මේ භූමියෙන් හමු වුණේ නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ මේ මැදිහත් වීම මැද මිඩල් ඊස්ට් නැත්නම් මැද පෙරදිග කලාපයේ මරණ ඉහළ යාම හැරෙන්නට වෙන කිසිවක් සිදු නොවුණු බවයි ඉරාකයේ චෝදනාව බවට පත්ව තිබෙන්නේ. ඒ වගේම තමයි every US war is sold as security, every corruption is dressed as stability and the region is left to pay the price. බොහෝ තැන්වලදී ප්‍රකාශ කරන්නේ ආරක්ෂාවෙන් පසු ඇතුළට ආවගෙන් පස්සේ ස්ටැබිලිටි එක ස්ථාවරත්වය කියන කාරණය. හැබැයි අවසානයේදී මැද පෙරදිග මිනී කඳු හැරෙන්නට වෙන ඉතිරි වුණු දෙයක් නොමැති බව ඉරාකය චෝදනා කරනවා. ඇත්ත ලෝකයට අනාරක්ෂිතයි, ලෝකයේ ප්‍රශ්නයක, ලෝකයේ ගැටලුවක කියන කාරණයත් එක්ක තමයි යුද්ධයට මැදිහත් වෙන්නේ. අවසානයේදී කිසිවක් නොමැතිව සියලු දේ අවසන්ව පිටව යන විටදී රටක තිබුණු ස්ථාවරත්වය කියන කාරණයත් සම්පූර්ණයෙන්ම බිඳවැටීමකට ලක් වී තිබෙන ආකාරයක් තමයි දැක ගන්නට හැකියාව තිබෙන්නේ. ඒ අනුව ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් බලාපොරොත්තු වෙනවා මේ සැප්තැම්බර් අවසානයේ වන විටදී තමන්ගේ මිෂන් එක අවසන් කරලා, ඒ කියන්නේ මිලිටරි ප්‍රෙසන්ස් එක හමුදාමය වශයෙන් කරනු ලබන මැදිහත් වීම සහ ඉරාකය තුල ඇමරිකාව කරන නියෝජනය අවසන් කරමින් පිටව යන්න. 2003 දී තමයි ඇමරිකා එක්සත් ජනපදය ඉරාකයට ඇතුල් වෙන්නේ. එතෙන් සිට තමයි ඉරාකයේ මේ දක්වා 1,70,000කට ආසන්න වුණු සොල්දාදුවන් රැඳී සිටින්නේ. ඔවුන් සැප්තැම්බර් 30 වනදා ඉරාකයෙන් පිටව යනු ඇති.